මෙම වසරේ මත්පැන් ආදායමෙන් අධික ලාභයක් උපයාගෙන ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගෙන තවදුරටත් ආදායම වැඩිකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්. බෝතලය මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනා ගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳවද රජය අවධානය යොමු කරයි. එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරීන් පැවසුවා. 2024 අගභාගයේදී හඳුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු මීට පෙර සිදු වූවක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීම්වලදී හමු වී නැති බවත් නිලධාරීන් සඳහන් කළා. 2024 අගභාගයේදී හඳුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු මීට පෙර සිදු වූවක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීම්වලදී හමු වී නැති බවත් නිලධාරීන් සඳහන් කළා. මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකිවන පරිදි සීමා වී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.